අද මම ඔයාලට ගොඩක් රසල චිලි පේස්ට් එකක් අරගෙන ආවා. විනාඩි 5න් ඔන්න මේක හදන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ රසල මස චිලි පේස්ට් එක හදන්නේ කියලා. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. bell icon එකත් click කරන්න. මුලින් මම තාච්චියක් ලිපේ තියලා තෙල් මේ සැන්දිය වලින් 3ක් වෙන්න එකතු කරගන්නවා. ඊළඟට මම මේකට සුදු බිකි 4ක් වෙන හීට කපලා එකතු කරගන්නවා. ඒක බැදීගෙන එනකොටම රටලුණු ගෙඩි භාගයක් වෙන හිඳලිලා එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් රටලුණු ගෙඩියත් බැදීගෙන එනකොට එකතු කරගන්න කූනිස්සු ග්‍රෑම් 50ක් වෙන්න. ඊළඟට මම මේකට එකතු කරනවා කරපිංචි 3ක් වෙන්න. ඉතින් කැමති නැහැ එකතු කරන්න පුළුවන් කරපිංචි නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එකතු කරලා තියනවා නම් ගොඩක්ම හොඳයි. ඒකත් මේ විදිහට වැදෙන්න දෙන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කෑලි මීස් ග්‍රෑම් 100ක් වෙන්න. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න. මේකට මම ලුණු කුඩු තේ හැඳි භාගයක් වෙන්න එකතු කරලා එතන චුට්ටක් වීඩියෝ වෙලා නැහැ. සීනි මෙසන් 3ක් වෙන්න එකතු කරගන්නවා. ඉතින් හොඳට කලවම් කරගන්න මේ ටික. තකාලි සොස් තමයි එකතු කරගත්තේ. තියෙනවා අනිවාර්යයෙන්ම තක්කාලි සොස් ටික එකතු කරගන්න. ඒතර ගොඩක් රසයි චිලි පේස්ට් එක. ඉතින් මේක මේ වෙලාවේදී ඉපෝ අපි ඕෆ් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම තක්කාලි සොස් වගේ දේ එකතු කරගෙන චිලි පේස්ට් එකට ලිප ඕෆ් කරලා එකතු කරගන්න. හොඳට කලවම් කරගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසමස චිලි පේස්ට් එක. ඉතින් ඔයාලට වැඩට ගෙනියන්න එහෙම අනිවාර්යයෙන් මේක හදලා තියාගන්න පුළුවන්. හරිම රසයි මේ විදිහට කූනිසු දාලා විශේෂයෙන් හදලා බලන්න. ඉතින් ආයෙත් ලේසි වීඩියෝ එකක් අරගෙන ඔයාව හම්බෙන්න එන්නම්.